තෙරුවන් සරණයි. ශ්‍රී විෂ්ණු ශක්ති YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද දවසේ අලුත් මාතෘකාවක් කතා කරන්න මම තීරණය කරා. තම්මේල් එකේ ඔබ දකින්න ඇති මොකද්ද මාතෘකාව කියන එක. අපි මාතෘකාවට කෙලින්ම යමු. වෙන කතා දෙයක් කියන්න මට නැති නිසා වරන් දරුවන් සහ ශක්තිලාභීන්ට ඇති අධික මාන්නය. වරන් දරුවන් සහ ශක්තිලාභීන්ට ඇති මාන්නය සම්බන්ධව මම මේ කතා කරන්න යන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ හින්දා බොහෝ වරන් දරුවෝ බොහෝ ශක්තිලාභී අතරමඟ නතර වෙලා ඇති. ඒකට මම පැහැදිලි කරන්න මොකද්ද මේ කතන්දරේ කියන එක. අපි බලමු ඉස්සෙල්ලා මාන්නය කියන්නේ මොකද්ද කියලා. මෝහය කියලා කියනවා. අපි දෝෂසාසෝ රෝගසා දෝෂ සම්බන්ධව කතා කරනකොට එකතරා අවස්ථාවක් මම කතා කරා. රෝගසා දෝෂ සුවනවන හේතු දැනලා ගත්තා පස්සේ කෙලෙස් කියන කතන්දරේ. Tamanට කෙලෙස් තියෙනවා නම් කෙලෙස් වැඩිපුර තියෙනවා නම් ඔය රෝග දෝෂ සුවෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම තත්ත්වයක් තියෙනවා කියන එක. ඉතින් ඔය අතරේ මම ඔතන ඔය මාතෘකාව තුළ මම කතා කරා මාන්නය නැත්නම් මෝහය. මාන්නය කියන කතන්දරේ හින්දා සමහර වරන් දරුවෝ අද හුඟක් අමාරු වෙටිච්ච අවස්ථා තියෙනවා. මොකද මාන්නය කියන්නේ? අධික මාන්නය නැත්නම් මමත්වය. මට පුළුවන්. සමහර වරන් දරුවෝ ඉන්නවා නැත්නම් ශක්තිලාභීන් ඉන්නවා ඔය දේවල් වල දෙවිවරු වගේ. දෙවිවරු වගේ ඉන්න ඕන. මොකද දෙවිවරු වගේ ගති පැවතුම් තියෙන්න ඕන. හොඳ හිතක් තියෙන්න ඕන. ශක්තිමත් හිතක් තියෙන්න ඕන. හැබැයි ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සමහර අය දෙවිවරු වගේ ඉන්න උත්සාහ කරනවා මම කියන්නේ පැහැදිලි කරගන්න. සත්පත්තිනි අම්මගෙන් බලගත්ත දේ මෑණිවරු ඉන්නේ නිකන් සත්පත්තිනි අම්මා වගේ. ඇඳුමින් පැළඳුමින් යන්නේන ගමන් විලාසයෙන් කතාවෙන් අනේ හැසිරීම රටාවෙන් පෙන්වන්න උත්සාහ කරනවා තමයි සත්පත්තිනි අම්මා කියලා. කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒ වගේම විවිධ දේවී දේවතාන් වහන්සේලාගෙන් බලගත්තා වූ වරන් දරුවන් ශක්තිලාභීන් හිතනවා සමහරක් තැන්වලදී මම තමයි මේකේ ඉන්න හොඳම වරන් දරුවා. මම තමයි මේකේ ඉන්න හොඳම ශක්තිලාභියා. මට කරන්න බැරි දෙයක් නෑ. මට ඕන දෙයක් කරන්න පුළුවන් කියන සිතුවිල්ල තුල ඉන්න අය ඉන්න පුළුවන්. තවත් කතා කරොත් එහෙම දේවාලයක් කරනවා නම් දේවාලයේ උපරිමයෙන්ම ලෝකයාට උපරිමයෙන්ම පේන සකසනවා. ඒ කියන්නේ නිකන් දිව්‍ය මාලිගාවක් වගේ සකසනවා මේ පේන්න. නමුත් ඒකේ අතුලාන්තයේ බැලුවහම කිසිම දෙයක් නැති වෙන්න පුළුවන්. යහන් එහෙම ලොකුවට හදලා පේන්න දේවල් කරනවා වෙන්න පුළුවන්. ලෝක සත්‍යයට සේවයක් කරන්න ලෝක සත්‍යය Taman තුළට අද්ද ගන්න නැත්නම් කැඹුරුම් මාලාව Taman තුළට ලං කරගන්න විවිධාකාර ක්‍රමවේද උපයෝග කරගන්න පුළුවන්. ඒකත් ඕනෑවට වඩා යනවා නම් ඒ Taman තුළ පවතින මාන්නය සම්බන්ධව ගැටලුවක් තමයි. මොකද මමත්වය මම ගැන කියන්න උත්සාහ කරනවා නම් Taman ගැන නිතරම කියන්න උත්සාහ කරනවා නම් මම මෙහෙමයි මට මෙහෙම දේවල් කරන්න පුළුවන්. මම මේ වගේ දේවල් කරලා තියෙනවා. මේ කට්ටියට මෙහෙම ආවා මේ විදිහට මම කරලා තියෙනවා කියලා එහෙම කාරණා කියන්න පුළුවන් Taman ගැන උපරිමයෙන්ම මේ වැඩවලින් නෙවෙයි. නැත්තම් Tamanගේ හැකියාවෙන් නෙවෙයි. අර කට වචනේ කියන්න පුළුවන්. එතකොට ඒ කියන්න හේතුව තමයි Taman ගැන හිතන් ඉන්නවා මං මෙහෙම කෙනෙක් මට මෙහෙම දේවල් කරන්න පුළුවන් කියන තත්ත්වෙදගෙන කටයුතු කරන කට්ටිය වරන්දරු ශක්තිලාභීන් ඉන්නවා. එහෙම කරාම වෙන ප්‍රශ්නේ තමයි අපි කිමු උතුම් වූ ගම්බාර දෙවියන් හඳුන් මහන්සියගේ බලයෙන් එලා ශක්තියෙන් වරමයකින් වැඩ කරන දරුවෙක් කියලා නැත්නම් ශක්තිලාභියෙක් කියලා. උන්වහන්සේගේ වැඩ කර ඉන්නකොට කියනවා මම ගම්බාර අප්පච්චි කියන උත්සාහ කරන කට්ටිය ඉන්නේ. අප්පච්චි කියන කට්ටිය. මෙහෙමයි යම් කිසි කෙනෙක් ගම්බාර අප්පච්චිට තියෙන ගෞරවයට ඉන්න වරන් දරුවට නැත්නම් වෙදදුරාට අප්පච්චි කියන්න පුළුවන්. නමුත් Taman විසින් අප්පච්චි කියලා හඳුන්වා ගන්න උත්සාහ කරනවා නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මෝහය නැත්නම් මාන්නය කියන කතන්දරේ ඉන්නේ. ඉතින් බලන්න අද රටේ බොහෝ වරන් බොහෝ දේවල් වල පවතින මේ தත්ත්වය නෙවෙයිද? මෑණිවරු
නැත්තම් තමන් මෑණි කෙනෙක් කියලා කියන උත්සාහ කරන කට්ටිය බොහෝමයක් අද රටේ ඉන්නවා. තමන් මෑණි නැත්තම් සත්පත්තිනි අම්මගෙන් බලගත්ත දේවතාන් වහන්සේගේ ශක්තියක් ගත්ත කෙනෙක් මේ පත්තිනි මෑණියෝ වගේ මෑණි කියන තැන කාලි මෑණියෝ නැත්තම් මහා භද්‍ර කාලි අම්මගේ නැත්තම් පාර්වතී මෑණියෝන්ගේ ආදී වූ ඒ මෑණි වරුන්ගේ බල රාජකාරී කරන කට්ටිය හුඟක් උත්සාහ කරන තමන් මෑණි කෙනෙක් කියලා පෙන්නන්න ඇඳුමේ. එතකොට ඔය ආභරණ පළඳගෙන විවිධාකාර ස්වරූපයෙන් විවිධාකාර හැසිරීම් රටා තුළින් තමන් උලුප්පලා පෙන්වන්න උත්සාහ කිරීම කරනවා. මෙන්න මේ මාන්නය කියන කාරණාව තමයි එතන පවතින්නේ. එතන ඉස්මතු වෙන්නේ. ඔනෝ හේතු කාරණාවේදී වෙන ප්‍රශ්නේ තමයි තමන්ට වරමක් හම්බ වෙලා නැත්නම් ශක්තියක් ගොඩ නැගිලා තියෙන වෙලාවක තමන් ඕනෑමට වඩා ඔය කරුණු කාරණා ඔස්සේ යන්න ගියොත් වෙන්නේ පින කුසලයේ තියෙනකන් තමන් තුළ ශක්තිය යම් කිසි මට්ටමක තියෙනකන් වරම් සීමාව ගත වෙනවා. අදාළ දෙවි දේවතාන් වහන්සේලා බලය ලබා දීලා තින් ලෝක සත්‍යයට පිහිට වෙන්න. එතකොට ලෝක සත්‍යයෙන් දෙයක් කරන්න මේ විශ්වය වෙනුවෙන් බුදු සාසනය වෙනුවෙන් රාජකාරියක් නිෂ්ඨ කරන්න ඒකට ඉඩ තමයි දීලා තියෙන්නේ. අවසරය තමයි දීලා තියෙන්නේ. එහෙම දුන්න වෙලාවක කවදාවත් එකපාරම ආපහු උන්වහන්සේලා ගන්නෙ නැහැ. පරීක්ෂණ මට්ටම් තියෙනවා. විශේෂයෙන්ම මහා භද්‍රකාලී අම්මා සත්පත්තිනි අම්මගේ එතකොට ගම්බාර අප්පච්චිගේ කතරගම දී හාමුදුරන් වහන්සේගේ මහා දේවතාන් වහන්සේ විසුණු දේවතාන් වහන්සේ මේ සියලු දේව දේවතාන් වහන්සේලා කඩවර අප්පච්චිගේ පව පරීක්ෂණ තියෙනවා. පරීක්ෂණ තියෙනවා කියලා කියන්නේ පරීක්ෂණ කතන්දරය ගැන සම්බන්ධ වෙනින් මම කතා කරන්නම්. විශ්වයේ පරීක්ෂණ තියෙනවා. ඔය විදිහට ගත කරන වරම් ජීවිතේ තමන් තුලින් තමන්ව උලුප්පලා පෙන්වන්න උත්සාහ කරනවා නම් නිතර තමන්ගේ මාන්නයක් මෝහයක් ඇති කරගෙන කටයුතු කරනවා නම් උන්වහන්සේලා යම් යම් තැන්වලදී යම් යම් පරීක්ෂණ දීලා කාලයක් දෙනවා. කාලයක් දීලා බලනවා මොකද දැන් මේ කතන්දරේ හරියනවද හැදෙනවද එතකොට මේ කඩු කරලා නිහතමානීව ලෝක සත්‍යයට පිට වෙනවද කියන කතන්දරේ උන්වහන්සේලා බලලා අවසානයේ වෙන්නේ වරම් නැති වෙන යන ශක්තිය නැති වෙන ස්වභාවයකටපත් වෙන වරම් දරුවෝ. එහෙම වෙච්ච කට්ටිය අද බොහෝ අපේ රටේ ඉන්නවා. වරම් අහිමි කරගත්ත, ශක්තිය අහිමි කරගත්ත, දෙවල් වහගත්ත අය ඉන්නවා. එහෙම කරන්නේ සමහර අවුරුද්දක් දෙකක් තුනක් හොඳට වැඩ කරන්න පුළුවන්. හොඳට කැමරුම තියෙන්න පුළුවන් උන්වහන්සේලා දෙනවා. දුන්නට මොකද? අර තමන්ගේ පවතින தත්ත්වය හරියාකාරව සකසගත්තේ නැත්නම් තමන් අඳුනගෙන මේ නිහතමානීත්වය දයාව කරුණා මෛත්‍රිය කියන තැනට ඇවිල්ලා ලෝක සත්‍යයට පිට වෙන්නේ නැත්නම් නිතරම මාන්නෙන් නම් ඉන්නේ අදිමාන්නෙන් නම් ඉන්නේ නිතරම තමන් ගැන තමන් සමාජයට උලුප්පලා පෙන්නන්න නම් හදන්නේ අවසානයේ වෙන්නේ දේවි දේවතාන් වහන්සේලාගෙන් බලගත්ත ප්‍රදාන බල දේවතාන් වහන්සේලා යන්ටයයි අර පල්ලෙහි ඉන්න කන්න බොන්න ආපු කට්ටිය ඉතුරු වෙලා අවසානට ලෝක සත්‍යයට බොරු කියලා බොරු වැඩ කරලා තමන්ගේ ජීවිතේ බොරු කාර්යයක් බවට පත් වෙයි. ඒ හින්දා තමන් තුළ පවතින මාන්නය කියන කතන්දරේ තියාගෙන කවදාවත් වරම් කරන්න යන්න එපා. එතකොට ශක්තියක් ගන්න පුළුවන් හොඳ ශක්තියක් ලැබෙන්න පුළුවන් විශ්වය හරහා හෝ දේවතාන් වහන්සේලා හරහා හෝ දේව මණ්ඩල හරහා හෝ ශක්තියක් ලැබෙන්න පුළුවන්. ස්වභාව ධර්මයෙන් වෙන පංචමහා භූතය ශක්තියෙන් ලැබෙනවා. නමුත් මේ විශ්වය නැවති පොදු කාරණාව ඔස්සේමයි මේ සියලු දේවල් ලැබෙන්නේ. ඒ ශක්ති පවා Tamanට අහිමි වෙන්න පුළුවන්. ඒ ශක්ති ප්‍රයෝජනට ගන්න බැරි වෙන්න පුළුවන්. Taman තුල මාන්නයක් තියෙනවා නම් Taman තුල මේ ප්‍රශ්නේ තියෙනවා නම් මේ කෙලෙස් තියෙනවා නම් ඒ හින්දා මම මේ කෙටියෙන් මම විස්තර කරේ මේ වරන්දරුවන් සහ ශක්තිලාභී තුල මාන්නය සහ මාන්නය කියන කතන්දරේ. ඒ නිසා බලන්න ඔබත් ඒ වගේ කෙනෙක්ද කියන එක. එහෙනම් ඔබ ඒ වගේ කෙනෙක් නම් කරුණා කරලා හැකියක්මනි හරි තැනකට එන්න ඇවිල්ලා තමන්ගේ කටයුතු සරපන සාර්ථක කරගන්න උත්සාහ කරන්න. එහෙනම් ශ්‍රී විෂ්ණු දීහාඳුරන් වහන්සේගේ මහා භද්‍රකාලී අම්මගේ විෂ්ණු මහා දේවතාන් වහන්සේගේ මහා බ්‍රහ්ම රජන් සිස්තුම් කොට දීහාඳුරන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න කියලා දිෂ්ඨාන කරනවා. ත්වන් සරණයි.